ඔබේ දවසට හිසකෙස් 50ක් 100ක් හෝ ඊටත් වඩා වැඩියෙන් වැටෙනවද? ඔබ භාවිතා කරන ෂැම්පූ එක හොඳම එක වුණත් තෙල් වර්ග ගොඩක් ගාගෙනත් විටමින් බෙහෙත් ගත්තත් හිසකෙස් තවමත් තුනී වෙනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම අවසානයේ දක්වා බලන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක් තියෙනවා. හිසකෙත් වර්ධනය ආරම්භ වෙන්නේ ඔයාගේ හිසෙන් නෙමේ ඔයා ගන්න ආහාර ගන්න පිඟානේ. ඔව් ඔයා දිනපතා කන ආහාර ඔබේ හිසකෙස්වල ශක්තිය ඝනකම සහ වර්ධනය තීරණය කරනවා. අද අපි කතා කරන්නේ හිසකෙස් වර්ධනයට උපකාරී වන හොඳම ආහාර 15ක් ගැනත් ඒවා ක්‍රියා කරන ආකාරය ගැනත්. ඔයාගේ ආහාර වේලට ඒවා එකතු කරගන්නේ කොහොමද කියලත් මේ වීඩියෝවෙන් කතා කරනවා. හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම, වර්ධනය මන්දගාමී වීම වගේ ගැටලු අද කාලේ බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලු බවට පත් වෙලා තියෙනවා. නමුත් හිසකෙස් හොඳින් වර්ධනය වෙන්න අවශ්‍ය මූලිකම දේ තමයි නිවැරදි පෝෂණය. අපේ ශරීරයට අවශ්‍ය පෝෂක හරියට නොලැබුණොත් ශරීරයේ මුලින් මේක බලපාන්නේ හිසකෙස් වලට. ඒ නිසා අපි දැන් බලමු හිසකෙස් වර්ධනයට වැදගත්ම වෙන ආහාර මොනවාද කියලා. අංක 1 බිත්තර. හිසකෙස් ප්‍රෝටීන් වලින් තමයි හැදිලා තියෙන්නේ. බිත්තර කියන්නේ ප්‍රෝටීන් වලින් ඉතාමත් පොහොසත් ආහාරයක්. ඒ වගේම බයොටින් කියන විටමින් එකත් මෙන්න මේ බිත්තර වල අඩංගු වෙනවා. ඉතින් බයොටින් හිඟ වුණොත් හිසකෙස් වැටීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් සති කිහිපයකට වතාවක් බිත්තර ආහාරයට ගැනීම ඉතාමත් හොඳ තේරීමක්. අංක 2 මාළු. විශේෂයෙන්ම සැමන්, සාඩින්, ටූනා මෙන්න මේ වගේ මාළු මෙන්න මේවා ඔමේගා 3 ෆැටි ඇසිඩ් වලින් පොහොසත්. ඉතින් ඔමේගා 3 මගින් හිස් කබලේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. ඒ වගේම හිසකෙස් වර්ධනයට හොඳ පරිසරයක් ඇති කරනවා. අංක 3 නිවිති. ඉතින් මෙන්න මේ නිවිති යකඩ, ෆෝලේට් සහ විටමින් A වලින් පොහොසත්. යකඩ හිඟවීම හින්දා හිසකෙස් වැටීම ප්‍රධාන වශයෙන් මෙන්න මේක බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙන්න මේ තත්ත්වය බහුලව දැක ගන්න පුළුවන්. අංක 4 පරිප්පු සහ කඩල. පරිප්පු, කඩල, මුං වට වගේ ධාන්‍ය වල ප්‍රෝටීන් සහ යකඩ හොඳ ප්‍රභවයන් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. ශාකා ආහාර පමණක් ගන්න අයට මෙන්න මේ පරිප්පු සහ කඩල ගැනීම වැදගත් වෙනවා. අංක 5 ඇට වර්ග සහ ගෙඩි වර්ග. අමු කජු, ආමන්ඩ්, වෝල්නට් මෙන්න මේ වගේ ආහාරවල සිංක් ඒ වගේම විටමින් E බහුලව තියෙනවා. ඉතින් සිංක් අඩු වුණොත් හිසකෙස් වැටීම වැඩි වෙන්න පුළුවන්. අංක 6 අලිගැට පේර. අලිගැට පේර කියන්නේ සෞඛ්‍ය සම්පන්න මේද සහ විටමින් E වලින් පොහොසත් පළතුරක්. ඉතින් මෙන්න මේක හිස් කබලේ රුධිර සංසරණය වැඩි කරන්නට සහයෝගය දක්වනවා. අංක 7 බතල. බතල කියන්නේ බීටා කැරොටින් තියෙන ආහාරයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ශරීරයේ තුලදී විටමින් A බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ විටමින් A මගින් හිසකෙස් වර්ධනයට අවශ්‍ය ස්වභාවික තෙල් නිපදවීමට උපකාරී වෙනවා. අංක 8 දොඩම් සහ දෙහි වර්ග. විටමින් C බහුල ආහාර මෙන්න මේවා විටමින් C මගින් කොලජන් නිෂ්පාදනයට සහාය දක්වනවා. ඒ වගේම ශරීරයට යකඩ අවශෝෂණය වැඩි කරන්නත් මෙන්න මේ විටමින් C උපකාරී වෙනවා. අංක 9 යෝගට්. යෝගට් වල ප්‍රෝටීන් සහ විටමින් B5 අඩංගු වෙනවා. මෙන්න මේවා හිස් කබලේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්. අංක 10 කුකුල් මස්. කුකුල් මස් වල ලීන් ප්‍රෝටීන් බහුලව තියෙනවා. ඉතින් ප්‍රෝටීන් හිඟවීමෙන් හිසකෙස් වර්ධනය මන්දගාමී කරනවා කියවනේ. ඉතින් කුකුල් මස් ආහාරයට ගැනීමෙන් මෙන්න මේ හිසකෙස් පෝෂණයට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. අංක 11 ඉතින් ඊට කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න share කරන්න, ඒ වගේම හිසකෙස් සම්බන්ධ ගැටලු තියෙන අයට අපි වෙනම playlist එකක් හදලා තිනවා අපේ YouTube channel එකේ. ඉතින් ඒකත් බලන්න. ඒකේ හිසකෙස් වැටීම කොහොමද නවත්තගන්නේ මෙන්න මේ දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ playlist එකත් බලන්න කියලා ආරාධනා කරනවා. අද අපි අංක 11 යටතේ කතා කරන්නේ බීජ වර්ග ගැන. ඉතින් මේ යටතේ අපි ගන්න පුළුවන් වට්ටක් ඇට, ඒ වගේම sunflower seeds, ඒ වගේම මෙන්න මේ දේවල් ගන්න පුළුවන්. මේ වගේ සිංක්, ඒ වගේම සෙලේනියම් සහ ඔමේගා 3 අඩංගු වෙනවා. අංක 12 කෙසෙල්. කෙසෙල් වල පොටෑසියම් සහ විටමින් B අඩංගු වෙනවා. මෙන්න මේ හිසකෙස් ශක්තිමත් කරන්න මෙන්න මේ පොටෑසියම් සහ විටමින් B වැදගත් වෙනවා. අංක 13 කොළ පැහැති එළවලු.
ගෝවා, මුකුණු වැන්න, කංකුන් වගේ ආහාර අපිට මෙන්න මේ යටතට ගන්න පුළුවන්. මේවා මගින් ශරීරයට අවශ්‍ය කරන ඛනිජ සහ විටමින් ලබා දීම සිදු කරනවා. අංක 14. කිරි සහ කිරි නිෂ්පාදන. ඉතින් කිරි සහ කිරි නිෂ්පාදන කියන්නේ කැල්සියම් සහ ප්‍රෝටීන් සඳහා හොඳ ප්‍රභවයන්. ඉතින් හිසකිස් වර්ධනයට වක්‍රව මෙන්න මේ දේවල් සහාය දක්වනවා. අංක 15 අපි කතා කරන්න යන්නේ ජලය ගැන. බොහෝ දෙනෙක් අමතක කරන වැදගත්ම දේ තමයි මෙන්න මේ ජලය කියන්නේ. ශරීරයට නිසි ලෙස ජලය ලැබුණේ නැත්නම් ශරීරයේ තියෙන ජලීය තත්ත්වය අඩු වෙනවා. ඒ හින්දා හිස් කබල වියලි වෙනවා. මෙන්න මේ හින්දා ඔයා විශේෂයෙන්ම ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න ඕනේ. ඉතින් මේක අමතර කරනක් මෙන්න මේ ජලය කොහොමද හිසකෙස් වර්ධනයට වැදගත් වෙන්නේ කියලා අපි වෙනම වීඩියෝ එක සාකච්ඡා කරා. ඒක ඔයාලට අපි hair treatment කියන playlist එකෙන් බලන්න පුළුවන්. අපි දැන් බලමු හිසකෙස් වර්ධනය අඩාල කරන ආහාර මොනවාද කියලා. අධික සීනි සහිත ආහාර. ඒ වගේම soft drink, ෆාස්ට් ෆුඩ්, ඒ වගේම ඩීප් ෆ්‍රයිඩ්, ගැඹුරු තෙලේ බදපු ලද ආහාර, ඒ වගේම අධික විදිහට සැකසූ ආහාර. මෙන්න මේවා මගින් ශරීරයේ තියෙන ප්‍රදාහය වැඩි කරනවා. මෙන්න මේ හේතුව හින්දා හිසකෙස් වල සෞඛ්‍යයට මෙන්න මේක අහිතකර විදිහට බලපාන්න පුළුවන්. හිසකෙස් වර්ධනය කියන්නේ එක රැයකින් සිදුවන දෙයක් නෙමෙයි. ඔයා අද හොඳ ආහාර පුරුදු ආරම්භ කරොත් මෙන්න මේකේ ප්‍රතිඵල පේන්න සති කීපයක් හෝ මාස කීපයක් හෝ ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම සහ අඛණ්ඩතාවය ඊටමත් වැදගත් වෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ හිසකෙස් වර්ධනයට වැදගත්ම වන ආහාර ගැන. මතක තියාගන්න. මිල අධික ෂැම්පෝ එකකට වඩා ඔයාගේ දිනපතා ආහාර වේල ඔබේ හිසකෙස් වල අනාගතය තීරණය කරනවා. බිත්තර, මාළු, නිවිති, පරිප්පු, කඩල, ඒ වගේම ඇට වර්ග, පළතුරු සහ ප්‍රමාණවත් ජලය ඔයාගේ ආහාරයට එකතු කරගන්න. ඔබට හිසකෙස් වැටීම සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා නම් ඒවා පහලින් කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ සෞඛ්‍ය සම්බන්ධ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මතක් කරනවා අපේ playlist වලට ගිහලා hair සම්බන්ධ, hair treatment සම්බන්ධ වීඩියෝ ගොඩක් බලන්න පුළුවන්. එනම් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.